මං අද ඔයාලට කියන්න යන්නේ UK ඩ්‍රයිවිං කරනකොට තියෙන හොඳ සහ නරක පොඩි දෙයක්. මං ලොකු දේවල් දන්නේ මමත් ඇවිල්ලා මෙහි අවුරුදු දෙකක් විතර වෙන්නේ. නමුත් මෙහි තියෙන හොඳ සහ නරක ඩ්‍රයිවිං කරනකොට පොඩි දෙයක් මං කියන්නම්. ලංකාවේ ලයිසන් එකට මෙහි අවුරුද්දක් ඩ්‍රයිව් කරන්න පුළුවන්. වෙන රටවල් වල ඩ්‍රයිවිං එක ලයිසන් එක මෙහි පෙන්නුවට පස්සේ මෙහි ලයිසන් එක දෙනවා. නමුත් ලංකාවේ ලයිසන් එකට දෙන්නේ නැහැ. ඒක මොකද කියන්නේ මන් දන්නේ නැහැ. නමුත් සිම්බාබ්වේ ලයිසන් එකට පවා මෙහි පෙන්නුවට පස්සේ මෙහි ලයිසන් එක දෙනවා. අපේ ලයිසන් එකට දෙන්නේ නැහැ. අපේ ලංකාවට තියෙන තැන තමයි ඒ. ඕකේ මං ඔයාලට ලොකු දේවල් නෙවෙයි මම මෙහි ඩ්‍රයිවිං කරනකොට තියෙන හොඳ සහ නරක පොඩි දෙයක් ඔයාලට පෙන්වන්නම්. දැන් යන ගමන් මම මේ දේවල් පෙන්වන්නම්. මෙහි ඩ්‍රයිවිං කරනකොට මාර ඩිසිප්ලින් එකක් තියෙන්නේ. බලන්න මෙහෙම දානකොට සමහර වෙලාවට මේ කට්ටිය අපිට ඉඳලා තියෙනවා. මේ ඉස්සරහා බලන්න ක්‍රොස් එකක් තියෙනවා. මේ ක්‍රොස් එකේ දෙපැත්තේ කහ පාට බල්බ් එකක් තියෙනවා. ඒක බ්ලින්ක් වෙනවා. zebra crossing කියලා මේකට කියන්නේ. මේකේ අපි අනිවාර්යෙන් නවත්ත ගන්න ඕන. මේ කට්ටිය ආපු මම පයින්නවා. ආපු දවස්වල මම දන්නේ මේ කට්ටිය අනිවාර්යෙන් අපි වට පිට බලලා අපි නවත්තන්න ඕනේ. කට්ටිය ආපු මම පයින්නවා. ඒක ප්‍රයොරිටි තියෙන්නේ පෙඩෙස්ට්‍රියන් වලට. මේක එක දෙයක් මෙහෙ තියෙන. දැන් මේ පුතනක් තියෙන එකක්. එයාලා බලන්නේ අපි නවත්ත ගන්න ඕනේ. වෙනවනේ. මේ කට්ටිය පාර පයින් කම්ම ඉන්නත් ඕනේ. නැත්නම් මේ කට්ටිය අපිට වචන කියනවා. මේ වගේ පාරවල් වල සාමාන්‍ය දාන තැන් වල ඒ හැමතැනම තියෙනවා. දැන් බලන්නේවත් නැහැ පයින්ව අපි නවත්ත ගන්න ඕනේ. නමුත් යාල සලූට් එකක් ගහලා තමයි යන්නේ. මෙහි අනිත් එක පාරේ ස්පීඩ් එකට යන්න ඕන. මෙහි මයිල්ස් තියෙන්නේ. මයිල්ස් 30යි නම් පාරේ මයිල්ස් 30ට යන්න ඕන. මයිල්ස් 60යි නම් මයිල්ස් 60ට යන්න ඕන. මොකද පස්සෙන් එනවා. සංකුවේ මේගොල්ලෝ පස්සෙන් එනවා කියලා. එතකොට අපි හෙමින් ගියොත් මේ කට්ටිය ඕල් ටේක් කරන්නේ පස්සෙන් යනවා. එතකොට මාර කරදරයක් ඒක. ඒක තමයි මෙයාලගේ තියෙන වැරද්ද. මෙහි මම දකින හොඳ දේවල් තමයි මේ කට්ටිය මාර ඕල් ටේක් කරන්නේ නැහැ. ඕල් ටේක් කරන්නේ නැහැ කියන්නේ මේ කට්ටිය ඉස්සරහින් වාහනයක් එනවා නම් දුරින් ආවත් දාන්න ඉඩ තිබුණත් මේ කට්ටිය ඕල් ටේක් කරන්නේ නැහැ. ඒ වාහනේ යනකම් ඉඳලා ඉස්සරහ ක්ලියර් නම් විතරයි මේ කට්ටිය ඕල් ටේක් කරන්නේ. මම දකින මාර හොඳ දෙයක් යාලගේ. අනිත් එක මම දකින තව දෙයක් තමන්ගේ පැත්ත බ්ලොක් නම් ඉස්සරහා ඉඩ තිබුණත් ටග් ගාලා දාලා ගන්න පුළුවන් වුණත් ලංකාවේ නම් ටග් ගාලා දාලා ගන්නවා. නමුත් මෙහි ඔච්චර දුරාවත් තමන්ගේ පැත්ත බ්ලොක් නම් තමන් නවත්ත ගන්නවා. අර පැත්ත කෙනා ගියාට පස්සේ තමයි යන්නේ. එයාලගේ මම දකින වැරදි දෙයක් තමයි මේගොල්ලෝ පස්සෙන් ගියාගෙන එනවා. ඒක මාර මේ වදයක් සාමාන්‍ය පස්ස බලන්න යන්න බෑ. වැරදිලාවත් බ්‍රේක් ගහුවොත් වලකටවත් බ්‍රේක් ගහුවොත් අනිවාර්යෙන් පස්සෙන් ගහනවා. ඒක තමයි මම දකින එකම වැරද්ද මෙයාලගේ. නැත්තම් අනිත් හැමදේම මේ කට්ටිය මාර ක්ලෝස්ලි මේ කට්ටිය උදව් කරගෙන තමයි පාරේ ඩ්‍රයිව් කරන්නේ. ඉඩ දෙනවා බොහෝ දුරට. ඒක තමයි මම දකින හොඳම දේ. අපේ ලයිසන් එකට මෙහි අවුරුද්දක් පදින්න පුළුවන්. මට හිතෙන්නේ ඒක දැන් ඒගොල්ලෝ මෙහි අවුරුද්දක් අපිට පදින්න දෙන්නේ මෙහි පාරවල් පුරු වෙනකන්. මෙහි පාරවල් වල පොඩ්ඩක් අමාරුයි. විශේෂයෙන් රවුන්ඩ් ද බෝඩ් වල යනකොට ගොඩක් අමාරුයි. මොකද රවුන්ඩ් ද බෝඩ් එකේ ලයින් තුන තියෙනවා. ලයින් 1 2 3 තුනම තියෙනවා. ලයින් 3ක් තිබුණොත් අපි අදාළ ලේන් එකේ යන්න ඕනේ. නැත්නම් ලයින් එක මාරුනොත් අනිවාර්යෙන් ඇක්සිඩන්ට් වෙනවා. දැන් මේ වගේ තැනකදී මෙහි මාර ක්ලෝස් දැන් ඉඳ දෙනවා. මේ අනිත් එක අපි ලයිට් එක ගහලා තමයි යාලට ඉඳ දෙන්නේ. දැන් යාලා සැලුට් එකක් ගහනවා අපි ඉඳ දුන්නාම ලංකාවේ අනිත් පැත්තටනේ යන්නේ ලයිට් එක ගහලා දාන්නේ. අපි ලයිට් එක ගැහුවට පස්සේ තමයි යාලා දාන්නේ. එතකොට යාලා දන්නවා අපි නවත්ත ගන්නවා කියලා. එතකොට ඒකත් ඇක්සිඩන්ට් අඩු වෙන්න හේතුවක්. අනිත් එක මේ වගේ ප්‍රධාන පාරකට අතුරු පාරක් දාන තැන රවුන්ඩ් බවුඩ් එකක් ලකුණු කරලා තිබුණොත්
මිනි රවුන්ඩ් බෝඩ් කියලා කියන්නේ. එහෙම ලකුණු කරලා තිබුණොත් අනිවාර්යෙන් දකුණෙන් ඉඩ දෙන්න ඕන. සාමාන්‍ය අපි ප්‍රධාන පාරේ යනකොට ලංකාවේ නම් මේ අතුරු පාරෙන් එන එක්කෙනාට ඉඩ දෙන්නේ නැහැ. මෙහි ආපු ගමන් වර්ධින එක දෙයක් තමයි ඒ. මොකද අපි නොදැන ගියොත් අනිවාර්යෙන් ඇක්සිඩන්ට් වෙනවා. එතනත් දකුණේ නීතිය තමයි. මෙහි අනිත් එක අදාළ ලයින් එකේ යන්න ඕන. ලයින් එකේ ගහලා තියෙන දැන් මෙතන ලයින් දෙකේ දකුණේ ගහලා තිනවා දකුණට හරවන්න ඕන කියලා. ඒ ලේන් එකේ තියාගත්තොත් අනිවාර්යෙන් දකුණට හරවන්න ඕන. කෙලින් ඊතලේ තියෙන එකේ කෙලින් යනවා නම් ඒක තියාගන්න ඕන. අනිවාර්යෙන් අදාළ ලයින් එකේ තියාගන්න ඕන. දැන් මෙතන බොහෝ දුරට පැටලෙන තැනක් මම පෙන්නන්නම්. අනිත් එක මෙහි දකුණේ නීතිය සැරටම යනවා. දකුණේ ඉඩ දෙන එක. දැන් මෙතන රවුන්ඩ් බෝඩ් දෙකක් තියෙනවා. ඒක නිසා බොහෝ දුරට දැන් මෙතන මේ ලේන් දෙකම යත හැකි. ෆස්ට් ලේන් එකේ යන එක්කෙනා තුන්වෙනි එක්සිට් එකට යන්න බෑ. මෙතන අනිවාර්යෙන් වදිනවා. මෙතන සෙකන්ඩ් එක්සිට් එකෙන් ගන්න ඕන. මොකද මෙතන රවුන්ඩ් බෝඩ් දෙකක් තියෙන්නේ. මේ ටික ට්‍රැෆික් වෙනවා. දැන් අර ලයින් එකේ යනවා නම් අනිවාර්යෙන් හරවන්න. ඒක දන්න කට්ටිය අනිත් මේ පැත්ත තියා ගන්නවා. අනිත් එක මේ ඉතල එක හරි තිබුණොත් අපි සිග්නල් දාන්න ඕනේ නැහැ. කෙලින්ම යත හැකි. දකුණ බලන්න නැතුව ගියොත් මේ සොරිම තමයි ආයේ බලන්නේවත් නැහැ දකුණ ඒ කට්ටිය යනවා. රවුන්ඩ් බෝඩ් එක අනිවාර්යෙන් තමන්ගේ ලයින් එකේ යන්න ඕන. ලයින් එක මාරු වුණොත් මාර ප්‍රශ්නයක් වෙනවා. දැන් මෙතනදී කෙලින් ඇවිල්ලා එක්සිට් වෙන තැනදී ඕන සිග්නල් දාන්න මුලින් දාන්න ඕනේ. ෆස්ට් ලේන් එකේ ඇවිල්ලා එක්සිට් ෆස්ට් ලේන් එකේ එනවා නම් දෙවෙනි එක්සිට් එකෙන් අනිවාර්යෙන් එක්සිට් කරනවා. ෆස්ට් එකේ හිටියොත් තුන්වෙනි එක්සිට් එකට යන්න බෑ. මොකද සෙකන්ඩ් එකේ එන එක්කෙනා එතන හරවන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් එක්සිඩන්ට් වෙනවා. ආපු ගමන් ඔක ටිකක් මං වගේ මොකද ලංකාවේ දේවල් අඩුයි. මේ ටිකක් පදිනකොට තමයි වෙන්නේ. විශේෂයෙන් ඩවුන් ද බෝඩ් වල. අනිත් එක මෙහි මයිල්ස් තියෙන්නේ. දැන් පාරේ මයිල්ස් 30යි නම් 30ට යන්න ඕන. ඩ්‍රයිවිං කරද්දි මෙහි තියෙන හොඳ සහ නරක පොඩි දෙයක් කිව්වේ. ගිහිල්ලා එන්න සතුටින් ඉන්න. ජය වේවා.